අයිබෝන් මගේ මිත්‍රවරුනි ඔයගොල්ලෝ මාව දන්නේ නැති මං කවුද කියලා මම රංගන ශිල්පියෙක් චරිත කීපයක් කරලා ඔයගොල්ලෝගේ ආදරය දිනාගත්තු කෙනෙක් මගේ චරිත ගැන කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් රංගනයට ආපු කෙනෙක් ඉතින් චාලි චැප්ලින් රංගනය මගේ තා ජනප්‍රිය චරිතයක් ඊළඟට භගවා ජනප්‍රිය වුණේ ඔය ඇමති චරිතය. ඒ ඇමති චරිතය බොහොත් මහා ආන්දෝලනාත්මක චරිතයක්. ඇන් කම්පැනි ස්වර්ණ වාහිනියේ විකාශනය වුණා. ඊට පස්සේ මම චිත්‍රපටිවල නාට්‍යවල ගීත ගායන ගොඩක හිටියා. මට විශාල ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ කියන්න ඕන ඔයගොල්ලෝ මගේ රසිකයෝ හින්දා. මේ අසාධාරණ එන්න හේතු හොයාගන්න බැරුව ගියා මොකද්ද කියලා. මම බැලුවා මාව නාලිකාවලට ඔය විද්‍යුත් නාලිකා රූපවාහිනී නාලිකා මට කතා කරන්නේ නැහැ. ඉතින් මේක හොයාගත්තා මොකද මම කල්පනා කරා මම දේශපාලන චරිත කීපයක් කරා. ඒගොල්ලන් ආපු ප්‍රශ්නයක්ද කියලා. දේශපාලන චරිත තුනක්ම කරා. කෙලිම කතා කරොත් මහන්සිල්ල ඇමතිතුමා චරිත කරාට එතුමාගේ කිසි ප්‍රශ්නයක් ආවේ නැහැ. අනිත් අයගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙන්නේ නැති. නමුත් මේ කාරණය මට තියෙන මේ ගම් වතුර මට මේ ආව නායයාම හවුඩේ ඉයවෙලද. මොකද මේ දේශපාලනයක් ඉඳලා. මට අවශ්‍ය නැති දෙයක් දේශපාලනේ. මම යාළුවෙක් කිව්වෙද තමයි දේශපාලන ඔය සාකච්ඡා වලට ගියේ. ඡන්දිල්ලන්න බලාගෙන නෙමෙයි. මොකද පොඩි කාලේ ඉඳන් තිබුණු ආසාව තමයි දේශපාලනේ ඔය රැස්වීම වලට යන්නේ. ඒකකට කඩේ යන්නේ. මම සුදත්ත තිලකසිරි කියලා ඉන්න මාර වැඩකාරී එයත් එක්කත් කඩේ ගියා. මම එයාගේ උදව්වට මම ගියා. ඉතින් මාව ලංකාවම දන්නවා පාරේ 10 දෙනෙක් ගියොත් එක්කෙනෙක් මාව වඳුරන තත්වයක් ඒ කාලේ තිබුණා. මිත්‍රයෝ මට විශාල ආසාදරයක් උනේ දේශපාලනේ කියන්නේ. මට අවශ්‍ය නැති දෙයකට මම හොම්බ දාන්න ගියා. මම ඒක රැස්වීමකට ගියා. මේ රැස්වීමේදී නිලියක් නොවන නිලියක් මේ ප්‍රධාන තැන අරගෙන වැඩ කටයුතු කළා මාත් එක්ක හොඳට කතා කරා. ඉතින් මම ඈ එක්කත් හොඳට කතා කරා. මම මේ රංගනය නෙමෙයි ඒ දේශපාලන රැස්වීමට මම ඉතින් එයාගේ ඉල්ලීම පිට මම ගියේ. තවත් අයගේ ඉල්ලීම පිට. ඕම ඉනකොට ඒ කතා ඉවරයි කියමුකෝ. ඉතින් මට ওই අසාධාරණ වැඩ පෙන්වන්නේ නැහැ. මේ නිලිය එකපාරට වෙන පක්ෂයකට පැන්නා. මේ කතන්දර හොඳට අහගන්න හොඳට. පැන්නම මට පොඩ්ඩක් වේදනාවක් ආවා. මොකද මේ පක්ෂේ ගෙරල්ලා නිලිය කුටීරේ නිලියක් තැනකට ගෙරල්ලා මෙයා නිකන් වෙන පක්ෂයකට යන්න පුළුවන්. ගියකට මට පොඩ්ඩක් කේන්ති කියලා මම ඉතින් නාලිකාවක මේ මගේ YouTube නිකන් කතා කරන මේක ගියා මම කිව්වා. හරිද? එයා මාත තරහා බැන්දා. එයා මේ ප්‍රසිද්ධ කෙනෙක් ප්‍රසිද්ධ කියන්නේ නිලියක් නේ සංක්ලාස් එකක් දාලා මොකද හැඩ වෙලා. දැක්කම ආසයි. තරකට කියන්නේ ලස්සනයි. මොන ලස්සනයි කිව්වොත් මෙයා මෙතන මුල් තැනක් ගන්න ආවේ මේක පාට බැලලා උඩින් පාත් තුලා වගේ. මම ඕකට හරස් කැපුවා. හරස් කැපුවා කියලා මම නිකන් කතාවේදී කිව්වා මම ජරා වැඩක් මේ ගෑණි කරේ කියලා. ඉතින් පක්ෂයකට දීලා ආදරයක් නිසා. ඒකට කතන්දර දෙකක් තියෙනවා. ඕක දිනා තව ලොක්ෙක් ගෑවිලා දේශපාලනයක් සූත්‍ර බුංචා. මම එහෙම කතා කරන්නේ නැහැ. නමුත් අතකට කතා කර බෑ. එයයි මෙයයි එකතු වෙලා තමයි මේ ගේම දුන්නේ මට. ගේම මොකද්ද? මාව මේ කලාවේ පොඩක් අයින් කරලා ඔය මාධ්‍ය වලින් මාව වෙන්නන එකත් මේක මට තේරුණා මොකක් හරි තියෙනවා කියලා. මුලින්ම TNL. TNL එකේ තමයි මම මුලින්ම අයින් කරේ. පොයි සභාපතිතුමා ඔය සෞගේ සහෝදරේ මට පේනවා එකපාරට මාව මේ වැඩසටහන නොගෙනම ගියා. මම හොයනවා මම ඒත ලියුම් දානවා අරම මොකුත් උත්තර නැහැ. ඔය එනකොට ජාතික රජේ නාලිකාවල මට ඔය ඉන්ජෙක්ෂන් එක පොඩ ගැව්වා. ඒක පොඩ ගන්න හේතුව තමයි මමත් දවසක් ගියා බත්තර මුල්ලේ ඔය පක්ෂේ රැස්වීමකට. ඕක නායකයෝ ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් ඒකෙදි සාකච්ඡාවක් තිබුණා. සාකච්ඡාවේදී මමත් ආවගේ කතාවක් ඔය සූත්‍ර බුද්ධගේ ඔය දේශපාලඥයා ඔය ගන්නවද නැද්ද මේ ප්‍රශ්නයක් තියෙන පක්ෂ කඩන්න යනවා කියලා. කවුද කිව්වා යව ගන්නෙ නෑ. මං කොහේ යව ආවොත් ගන්නවාද කියලා. නිකන් මට අවශ්‍ය නැති දෙයක්. නෑ ගන්න. කියලා ඕම කියලා කතා වැඩකුත් නෑ.
ඕකෙන් පස්සේ තමයි මට මේ බ්ලේඩ් එක මේ කැපිල්ල පොඩ්ඩ ආවේ. ඔය කවුරු මොනවා කිව්වත් ඔය දේශපාලන කඩේ යන ඔය නාලිකා. රංජන රාමලයා කිව්වනේ. මල්ලි මම ඔක්කොම යාළුවෝ කියලා. යාළුවෝ තමයි. ඉතින් මමයි වරද්ද ගත්තා. මාව දැන් කිසිම දෙයකට ගන්න අපිට බොහොම ඉතින් අමාරු වෙන්නේ. මගේ එක සින්දුවක් ඔය නාලිකාවල දාන්නේ නැහැ. සින්දු 6ක් කරලා තියෙනවා. ලංකාවේ පළවෙනි ඩෙන්ගු සින්දුව කරේ මම. නැන්දම්මා සින්දුව. ඒක රට ගැලේ කිව්වා ජාතික සින්දුවක්. ඒක මම නත්තල් සින්දුවක් කරලා තියෙනවා. හරිම ලස්සන සින්දුවක් කියලා මොම කියනවා. එක නාලිකාවක පොඩ්ඩක් දාන්න නැහැ. දැන් මම මොකද වෙන්නේ? නත්තල් 100කෝ. ඉතින් මේ කියන්නේ නැහැ මොකුත් නෙමෙයි. මට ජී ප්‍රශ්නයක් නැහැ. මගේ දරුවෝ මගේ බිරිඳ සියලු දෙනාම මාව හොඳට බලගා ගන්නවා. මොකද හේතුව මම පටන් ගත්ත 1968 තමයි චිත්‍රපටි වල ආවේ. චිත්‍රපටි 30 ගානක රඟපාලා තිනවා. මම හම්බ කරපු සල්ලි වලින් තමයි ගයක් හදලා වාහනයක් අරගෙන මේ ළමයි හොඳ ඉස්කෝල වලට දාලා. මගේ ළමයි දරුවෝ මුඩු බොරොත් ප්‍රස්තාවල් කරනවා. ඒකයි මගේ කියනවා ආඩම්බරේ මගේ පුතා ඕමානි එයර්ලයින්ස් වැඩ කරන්නේ. ඒක මගේ දුව ලංකාවේ වෙන්නේ හොඳම සංගීත ගුරුවරියක්. ඈ කොච්චර හොඳ දක්ෂද කිව්වොත් ඈ ඉස්කෝලේ 3-4ක උගන්වනවා. ඈ පෑ දෙක එහෙම යනවා. එතකොට මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොනුවරෝ මහක් මට හිතේ අමාරුව මම පොඩි කාලේ ආපු මේ කලා ජීවිතේ ඕගොල්ලෝ මාව දකින්න ඇති. එක නාලිකාවල මුන් ගන්න නැහැ. හැබැයි සභාපතිවරුන්ගේ වරද නෙමෙයි. සභාපතිවරු දාලා ඉන්න නිලධාරීන්ගේ වරද. මම එකක නාලිකාව ගෙනකොට මේගොල්ලෝ මං කියලා දෙනවා ආන්න එපා. වර්සින් ලැබුතුමා ගැන ආන්න එපා. මේගොල්ලෝ අහනවා. අයලා බෝක් කරලා දැල්ලක් කියනවා. ඒකෝල හිතන්නේ මම කියනවා. මොකද ඒක කරා ඒක ඉවරයි එතන. ඉතින් ඒක ඊට පස්සේ කිසි දෙයකට බව සම්බන්ධ කරගන්නේ නැහැ. මට ඒක විශාල වේදනාවක්. ඉතින් උත්තර කතා කරන්න ඕනේ නැහැ. තව ටික කාලයක් ඉඳලා අපි කරන්න පුළුවන් හදිය කරලා අපිත් ඉතින් යන්න ඕන. ඉතින් නමුත් මට වේදනාවක් තියෙනවා. මට හරි ආදරය කරන පිරිසක් ඉන්නවා. මම හොත කොමඩිකාරයෙක්. මගේ නම දොන්ගයි. ලංකාවටම නෙමෙයි ලෝකෙටම ඉන්න මම විතරයි. පිටරට ඉන්නවා. ලංකාවට ඉන්නේ මම විතරයි දොන්ගයි. මම පොඩි කාලේ කතා නොකරපු කෙනෙක් ගොළුෙක් වගේ හිටපු කෙනෙක්. තාත්තා මාව ඉස්කෝලේ දාලා ගිහුවේ බෙලපට සින්දු කියන්නයි ටටා දැවුවනන්නේ. අත මම ඒ දෙක විතරයි කරේ. තාත්තා බැලුවා සින්දුයි නාට්‍ය කරුවට හරියන්නේ නැහැ. මුට මොලේ පෑදෙන්න මාව දැම කාර්මික පැත්තට. මම දොත කාර්මිකී. මෝටර රථ වාහන මම එක කාර්මික වැඩ කරනවා. මගේම කියලා වැඩබලක් තියෙනවා. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. තමුන් වහන්සේලා සතුටු කරන්නයි මේ ලෝකේ හැමෝම ජීවත් වෙන්නේ සතුටෙන් ප්‍රීතියෙන් කාලය ගත කරන්නේ. මගේ මේ වේදනාව දැකලා තමුන් වහන්සේලා පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. ඇයි මේ නාලිකාව ලැබුව ගන්න නැත්තේ? මොකද ඔය ලොක්කෝ කිව්වම ඒ ලොක්කගේ යට දින්න නාලිකාවල ප්‍රධානීත් ඉන්නවානේ කඩේ යන කට්ටිය. එහෙම වෙන්නේ නැති. මම ඒ නාලිකා ප්‍රධානීන්ට කියලා දොස් කියන්නේ නැහැ. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ කරන්නේ. එක නාලිකාවකට උද්ගලික පොඩි නාලිකාවලට යනවා. අර වලට ගන්නේ නැහැ. මට හොඳට සින්දු කියන්න පුළුවන් ජෝතිපාල වගේ කියන්න පුළුවන් ප්‍රෙඩි සිල් වගේ කියන්න පුළුවන් දෙස්පඩි සිල් වගේ කියන්න පුළුවන් තවත් ගායකයෝ වගේ කියන්න පුළුවන් හේතුව මොකද දන්නවද මම ඉස්කෝලේ බාව කියන්නේ සින්දු කියන්න විතරයි එතකොට මම හැම ගායකයෙක් සින්දු කියනවා මට ඒ හඬ ගන්න පුළුවන් ඉතින් මොන වුණත් දැන් මට ප්‍රශ්නයක් නැහැ මම සතුටෙන් ප්‍රීතියෙන් ගත කරනවා නමුත් මේ කාලේ දුප්පතුන්ට අපි උදව් කරන්න ඕන ගම් වතුරින් විශාල විපත්ති සිදු වුණා මම ඒ වලට සහභාගී වුණා මට දෙන්න පුළුවන් විදිහට මම දේවල් කරා. මේ වගේ ජරා දේශපාලනයක් නිසා හරිද? මාව නිකන් අපරාධී මගෙන් පඩිගත්තා. ඒකද මගේ යාළුවන්ට මේ කියන්නේ මිත්‍රයන්ට උඹලා දේශපාලනය කරන එක පක්ෂයකට ලැබි වෙන්න යන්න එපා. ඒගොල්ලෝ එකතු වෙයි කඩේ යන එකාට ඉන්ජෙක්ෂන් එක පස්සේ ගහනවා. මොකද අද මිනිස්සු වහන්නේ දේශපාලනය කතාව නෙමෙයි. නළුවගේ කතාව. නැත්තම් සාමාන්‍ය බුද්ධිගේ කතාව තමයි ඇහුම්කන් දෙන්නේ. ඒ වලට ඇහුම්කන් දීලා ඒ විදිහට වැඩ කරනවා. දැන් ඔය දන්නවනේ නාලිකාව යනකොට වැඩි පැත්ත අද කතා කරන්නේ කා ගැනද කියලා. මට දේශපාලනය වැඩක් නැහැ. නමුත් සුදුසුවට දෙන්න ඕන. මම බය නැතුව කියන මේ යන ක්‍රමෙත් හොඳයි. මේගොල්ලෝ අවුරුදු 5 කරලා මේ අවුරුදු 5 කරන්න දීලා ඊට පස්සේ ආයපාව වෙන පැත්තක් බලන්න ඕනේ. අයි පෙරලන්නේ නැහැ. රට දියුණුයි. ඒ කාලේ මට මතකයි මගේ කාලේ හිටපු ජනාධිපති ඉන්නකොට බයක් තිබුණේ නැහැ. හොන්දට අතපය දිගලා වීදම් කරනවා, ඕඩි දෙනවා, ලෝන් දෙනවා ඔක්කොම දෙනවා. මොකද හිතේ බයක් නැහැ. ඒක සතුටුයි. සතුටුලා මිනිස්සු වීදම් කරනවා.
දැනුත් සතුටුයි මිනිස්සුන්ට රෑ වෙනකන් අද කාර් දියුණුවා රෑ වෙනකන් කඩ ඇරලා රෑ වෙනකන් හෝටල් වල මිනිස්සු කාලා බීලා හොඳට ඉන්නවා. ඉස්සර මේ කලබලයක් කරනකොට සල්ලි හොල්ලන්නේ සල්ලි තියාගෙන ඉන්නවා. ඉතින් සල්ලි වීදම් කරනකොට තමයි සල්ලි හම්බෙන්නේ. ඉතින් මේ යන ගමන හොඳයි. හැබැයි මේ වගේ පර දේශපාලනයෝ මේ රටේ තුරන් කරන්න ඕන. හරි තමුන්වහන්සේලා මට මගේ මේ වේදනාව බලලා තමුන්වහන්සේලා කලගාටු වෙයි. මම එක එක චරිත කරලා ඕනම චරිතයක් කරන්න පුළුවන්. ඉතින් මගේ ජීවිත කතාව කතා කරනකොට ඉස්සෙල්ලාම කිව්වේ වචන තමයි ගයි. දොන් ගයි. මේක මගේ දොන් කෑල්ල තියෙනවා. මම ෆඩිනෑන්ඩ් ලුගෙට ඉතින් මගේ දොන් කෑල්ල තියෙනවා. මට උදව් කරපු ගොඩාක් ඉන්නවා. මේ පටන් ගැනීමේදී. ඉතින් ඒගොල්ලෝ නම් මේ වෙලාව කියන්නේ මේක බොහෝ දුර වැඩි වෙනවා. ඉදිරියේදී ඔය නාලිකල ප්‍රධානින් ඔය කට්ටිය බලලා මගේ මේ වටිනා සින්දුව නත්තල් 100කෝ කියන සින්දුව ඔයගොල්ලෝ දකින්න එක නාලිකාවක දාන්නේ නැහැ. මට හරි වේදනාවක්. ඉතින් අපි මිනිස්සුක සතුටු කරන්නේ ඉන්නේ. අපිට හිරා වෙනවා අන්තිමේදී මිනිස්සු. ඇයි මෝ මොනවා හරි කරලා ඇති කරදේ. මම ඒකයි මගේ වේදනාව මගේ මට වෙච්ච සිද්ධිය කිව්වේ. දන්නේ නැති මගුල් දේශපාලනයකට ගිහිල්ලා නිකන් ඕන නැති අවශ්‍ය දෙයකට කත ගහලා. හරිද? ඒ නිලිය බොහොම ඉහළින් ඒ නිලිය කිව්වම ඉතින් ඕකට කියලා කානවනේ. අපෝ කව ගන්න එපා කියලා කියන්නේ නැති. කමල එන ඔබ සබට ස්තුතියි. සුබ නත්තලක් වේවා. සුබ අලුතරුදක් වේවා. අපේ දුප්පත් විදිහට දුක් විදිහට මේ ජනතාව ගම් වතුර මේ විපත්තියට දාත පුළුවන් තරම් උදව් කරනවා. අපි කොච්චර සතුටින් හිටියක බැලක් නැහැ. ඒගොල්ලොත් අපේ දිහා අපේ රංගන බලලා hina වෙච්ච අය වෙන්නේ නැති. ඒක ඔබ සම්මත බොහොම ස්තුතියි. එකක් කියන්න ඕන මට වැරදි කරොත් නඩුවක් ලැබෙයි. මම ගොඩ යන වහන්සේට බොහොම කිට්ටුවෙන් ඉන්න කෙනෙක්. මම දෙයන වහන්සේට දෙයක් කිව්වොත් උන්වහන්සේ එක සලකලා අනේකට උත්තර දෙනවා. ඉතින් මට වැරදි කරලා එලා දනුව දීලත් ඇති දෙන්න පුළුවන්. එහෙම නිසා වැරදි වැඩ කරන්න යන්න එපා. හොඳ දේ කරන්න, යහපත් දේ කරන්න. අනුන්ගේ දේ කඩා ගන්න යන්න එපා. අනුන්ගේ පලි ගන්න යන්න එපා. තමුන්ගේ කොටස හරියට කරන්න. right. එහෙනම් බොහොම ස්තුතියි. මං නියඳ වෙනවා.